මේ අම්මලා තාත්තලා වගේමයි. ඔයත් කියනවා නේද ඔය දරුවෝ ලොකු වෙලා නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගත්තාම එයාලගේ ලෝකේ ඕන විදිහට ඉඳී අපි අපේ පාඩුවේ අපි දෙන්න ඉන්නවා කියලා. ඕව පින්නතුනි මේ සුරංගනා කතා. ඕව කියන්නේ හතර හන්දි වළංගු තියෙනකන් විතරයි. ඒව වළංගු වෙන්නේ කොයි කාලෙටද? බොරුනම් අම්මගෙන් තාත්තගෙන් අහන්නකො. අපි වෙහෙසෙනවා වෙනවා වෙන්න පුළුවන්. අපි මහන්සි වෙනවා වෙන්න පුළුවන්. හම්බ කරනවා වෙන්න පුළුවන්. හොඳට හම්බ කරන්න. දැයි කවදාවත් මේ ගෙවන කාලය ගැන පසුතැවෙන්න නම් තියන්න එපා. කවදාවත් දැන් මේ ගත කරන කාලය තියෙනවනේ. මේ කාලේ අපරාධ කියලා හිතෙන කිසි දෙයක් කරන්න එපා. මොනවාද කිසි දේවල්? සමහර විට අපිට අපේ සල්ලිත් නැති වෙන්න පුළුවන්, දරුවෝත් නැති වෙන්න පුළුවන්. අපි දැන් අපේ බලපුලුවන් කාර්යක්‍රම තියෙන නිසා මෙහෙම ඉන්නවා. අපිට හයිය ශක්තිය තියෙන නිසා මෙහෙම ඉන්නවා. ජීවිතේ කවදා හරි ඕන වෙනවා අපිට අපේ දරුවෝන්ගේ ඇගීම. ජීවිතේ අපිට ඕන වෙනවා අපේ දරුවෝන්ගේ ආදරය. දැන් මේ අම්මලා තාත්තලා දරුවෝන්ගේ ඇගීමයි ආදරයයි සුරක්ෂිත කරලා තියෙන්නේ. මෙහෙම කියනකොට ගියයි හාමුදුරුවනේ අපි කිසි දෙයක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. බොරු නම් අම්මගෙනුයි තාත්තගෙනුයි යහන්න. අපි හරියට පින්නතුණු වයසට ගියපුවාම බලාපොරොත්තු වෙනවා. මොකක්ද? අර අපේ දරුවෝ ඉඳී අපිට වයසට ගියපුවාම බලාපොරොත්තු වෙන අපේ මුණුබුරෝ ඉඳී බොහෝ අම්මලා තාත්තලා අර දැන් තියෙනවනේ පින්නතුණු අර ගෙවලා ඉන්න තැන්. වැඩි හිටි නිවාස ගෙවලා ඉන්න පුළුවන් ඒවා තියෙනවා. මම ඔය වගේ බණ කියන්න යනවා, පිරිත් කියන්න යනවා. ඒ බොහෝ දෙනෙක් කියනවා හාමුදුරුවනේ මේ වගේ ඒවා තියෙනවා කියලා දන්නවනම් කසාද බඳින්න නෑලු. ඉතින් ගෙවලා ඉන්නනේ තියෙන්නේ. එහෙම නැතුව වයසට ගියපුවම මොකද වෙන්නේ? අර සල්ලිත් නැති වෙලා දරුවෝ නැති වෙලා පුදුම දුකක් ඇති වෙනවා. බොහෝ වෙළඳ ව්‍යාපාරික මහත්තුරුන්ගේ බිරින්දෑවරු කියලා තියෙනවා. මෙහෙනම් කවුරුවත් කිව්වේ නෑ. වෙළඳ සංගම් වල බණ වලට යනකොට මම මේ කියනවා කියන්නේ. හාමුදුරුවනේ අදත් ටැංකියක් එනවා කියලා ගෙදර ආවේ දෙකටලු. ඒ කියන්නේ මොකක් හරි බඩු තොගයක් ආවා කියලා. අර මුළු ලෝකයක් ගැන හිතන්න කලින් පවුල ගැන හිතන්න පුරුදු වෙන්න. මුළු ලෝකයක් ගැන ලොකුවට දකින්න කලින් මේ ව්‍යාපාරික ලෝකෙ දිග්විජය කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. අර පවුල ගැනත් හිතන්න පුරුදු වෙන්න. මොනවාද පවුල ගැන හිතන්නේ? දරුවන්ට එක දෙන්න. දරුවෝ නැති වෙයි. දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න. දරුවෝ එක්ක ඉන්න, දරුවෝ එක්ක කන්න, දරුවෝ එක්ක නිදාගන්න, දරුවෝ එක්ක ඇවිදින්න හොඳට මතක තියාගන්න. වෙලාව වෙන් කරගන්න. හීනයක් ඇති දරුවන්ට උගන්වලා විදේශ විශ්වවිද්‍යාලයක යවන්න. යවපු අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නකො සතුටින්ද ඉන්නේ කියලා. අපිට දරුවෝ ඕනේ. මම මේ දේශනා කරන්නේ මෙහෙම නැති වුණොත් එහෙම මේ ගෙවන එකෙන් තේරුමක් නැතුව යනවා. ඊට පස්සේ දරුවෝ මතක තියාගන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න කාලය තුල දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. දෙමව්පියොන්ට තියෙන ලොකුම මානසික සැනසීම තමයි මම හිතනවා මම මේ කියන කතාව මෙතන ඉන්න සේරටම වළංගුයි කියලා. මේ සේරටම දරුවෝ ඇති. පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවද්දන්ති මේට ලොකු දුව හරි ලොකු පුතා හරි ළඟට ඇවිල්ලා ඔළුවේ තෙල් ටිකක් ජෙල් ටිකක් ගාලා ඔළුව අත ගාපු දවසක් තියෙනවද? මගේ අම්මා මගේ තාත්තා කියලා. ඔයත් කොච්චර හිටගෙන ඉන්නවද? කොච්චර මහන්සි වෙනවද? ගෙදර ගියපුවාම අම්මේ කකුල දෙන්න තාත්තේ කකුල දෙන්න කියලා ඔය මස් ගොබේක සිද්ධාලේප ටිකක්වත් ගන්නවද?
මේවත් තියෙන්න ඕන පින්නතුනේ ගෙවල් වල. ඔයත් ඔయిత වඩා හොයන නිවනක් කියමු බලන්න. ජීවිත කාලයක් වෙහෙසුනේ මහන්සි උනේ. ගෙයක් දොරක් හදන්න වාහනයක් ගන්න පවුලක් පන්සලක් වෙන්න. ඒ වෙච්ච පවුල පන්සල වගේ තියෙන්න ඕන. ගෙදර ගියපුවාම හරි උජාරුවට hina වෙන්න කතා කරන්න සතුටු වෙන්න. ළමාරු කියනවා නාමදුරනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. බුම්මගෙන ඉන්න තියනවා නම් අපිට කොච්චර වේදනාවක්ද. එනිසා මම මේ දරුවන්ටත් කියන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ඕනෑවට වැඩියුනුත් අපිට ඕනේ. තව ටිකක් දෙමව්පියන්ට ලං වෙන්න. මෙතන ඉන්නවා තරුණ දුවලා පුතාලා තරුණ මහත්තුරු. මම අහන්නේ හදවතට තට්ටුවක් දාලා දැන් ඔහොම අහන්න. එක දවසක් හරි ජාතක කරපු අම්මට තෝ කියලා කතා කරලා දෙනවා. ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න. එක දවසක් කරු ජීවිතේ දීපු අප්පච්චිට තාත්තට කුණුහරුපෙන් බැලලා දෙනවද? මෙහෙම ഘോഷාව ඇති වෙනකොට හමුදුරනේ කවදාවත් ඒ පාප කර්මය කරලා නැහැ කියලා හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. ඒ ඇති වෙන සතුට. ඒ ඇති වෙන හැඟීම ඔය වගේ සතුටක් මයි වෙන්නදුනි මරණකොට ඇති වෙන්න ඕනේ. අම්මා ජීවත් වෙලා ඉන්නකොට මම මේ කෝලම් මෙව මලගවල් වල දැකලා තියෙනවා ඇති හැටි. ඒ වැළඳ ගැනීම එහෙම දරුවෝ වැළඳ ගන්නවද ගෙවල් වල? මොන වැළඳද පින්නදුනේ? තාත්තලා කවද්ද අන්තිමේට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරේ. මේවා ගෙවල් වල තියෙන්න ඕනේ. දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. ඔය ෆෝන් එක ඔබ කාමරේ අසටලා ඇති. උදේට යනකොට පේන්නේ නැහැ හැන්දෑව වෙනකොට පේන්නේ නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ. අපිට අපේ ජීවිතේ සැනසීම කියලා එකක් තියෙන්න බෑ වෙනතුනේ. මේ තරුණ දුවලා පුතාලා සේරට මං කරන යෝජනාව තමයි අසාද බැන්දා හෝ නොබැන්දා හෝ ජීවත් වෙලා ඉන්නවා නම් අම්මෙක් අප්පෙක් දරුවෙක්ගෙන් ලබන ලොකුම මානසික අල්ලස මේ දෙන්න යන්නේ. ගිහිල්ලා අම්මගේ අත මේ අල්ල අරගෙන බලන්න. අපි හැම කෙනෙක්ම අම්මගේ මේ අල්ල උඩ ඉඳලා නැද්ද? හොඳට කල්පනා කරන්න. අම්මා අපිව මේ අල්ල උඩ තියාගෙන ඉඳලා ඇති. අම්මගේ අත අරගෙන බලලා සම්මජ්ජාතියකට ඕක මතක් වෙලා තියෙනවද? මේ තමයි අම්මා කෙනෙක් දරුවෙක්ගෙන් ලබන ලොකුම මානසික අල්ලස හැඟීම. මේ නහය අපේ අම්මගේ අත ගත්තාම මතක් වෙන්න ඕන. මගේ මේ නහය මෙහෙම හැඩයට හැදුවේ කවුද? අම්මා. එහෙමනේ හදනවනේ පොඩි කාලේ නාවනකොට. මේ බුවක් ලෙල්ලක් වාගේ තිබ්බ මේ කන මෙහෙම ඇදලා හැදුවේ කවුද? එහෙම නිකමට අම්මගේ ඇඟිලි වලින් මේ ජීවය ආවේ. මේ ශරීර අවයවයන් මෙච්චර පිළිවෙලට පිහිටියේ ඇයි? මේ ඇඟිලි වල තියෙන ප්‍රාණවත් භාවය. නිකමට මතක් වෙලා තියෙනවද අපේ තරුණ දරුවන්ට දුවලට පුතාලට? අම්මගේ අත ගත්තාම මේ ඇඟිලි වලින් කොච්චර අනලපත් කවලා ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද? කවද්ද අන්තිමේට ලොකු පුතා ෂර්ට් එකක් හොදලා දුන්නේ දෙනවද එහෙම ගෙවල් වල? සමහරුන්ට මේව කෝලම් වගේ පේන්න පුළුවන් හොඳේ. මේක තමයි අපිට සැනසීමට තියෙන එක පින්නතුනේ.
අපිට මතක් වෙන්න ඕන මේ ඇඟිලි වලින් කොච්චර අල්ලා කවල ඇද්ද? කොච්චර නාවල ඇද්ද? කොච්චර වඩාගෙන ඉඳලා ඇද්ද? අවසානයේ කසාද මැදලා දරුවෝ හදලා ඒ ළමයි බලන් ආවේ නැහැ කිව්වහම අයින් කරලා දානවා. අපිට මතක තියෙන්න ඕන අවුරුදු 5ට කලින් අම්මා අපිව තියාගත්ත විදිහ. ඒක අමතක හින්දාමයි අපේ දරුවන්ට අපි ගැන කිසි අගයක් නැත්තේ. දරුවෝ දෙමව්පියෝ කෙරෙහි මට ඔය ලංකාවේ ඉන්න බොහොම දක්ෂ පක්ෂ වෛද්‍යවරයෙක් එතුමා කියනවා රෑ 8ට විතර කෝල් එකක් ගත්ත දවසක් ගන්නකොට මං හිතුවේ ડોක්ටර් ක්ලිනික් එකේ කියලා. කියනවා හැමතුරුනේ ගෙදර ඉන්නේ. මම ඒ ක්ලිනික් එකේ නෙමෙයිද? නෑ හැමතුරුනේ මං 7 වෙනකොට ගෙදර එනවා. මං හිතුවා රෑට බෙහෙත් දෙන්න යන්නේ නැද්ද? නෑ නෝන හැමදාම දරුවන්ට කියනවලු නිදා ගන්න කලින් තාත්තට වඳින්න කියලා. ඔය සමහරුන්ට හිතෙන්න පුළුවන් මේවා මහත් 1.50 වැඩ කියලා හොඳේ. ඕක තේරෙයි වයසට ගියාට පස්සේ. තේරෙන්නේ නැත්නම් අම්මගෙන් තාත්තගෙන් අහන්නකො ජීවත් වෙලා ඉන්න. අපේ දරුවන්ට තාත්තගේ ආශිර්වාදය ඕන වෙනතුනේ. හේතුව මේ ලෝකේ දරුවන්ට හදවතින්ම ආශිර්වාද කරන්නේ කවුද? අම්මයි තාත්තයි විතරයි. අපේ දරුවන්ට පිටමිනිස්සු මගේ පුතේ කියලා කියනවා. කතා කරන්න එපා දරුවන්ට කවදාවත් නම කියලා. පැහැදිලිද? නම කියනකොටද ලෙන්ගතු මගේ කියනකොටද ලෙන්ගතු? නම කියනකොට පොඩි දුරස්ත ගතියක් නැද්ද? මේ අවුරුදු 7-800ක් ඉන්නේ නැනේ පින්නතුනේ. බොහොම ටික කාලයක් ඉන්නේ මේකේ. ඒ ඉන්න කාලය තුල පිටස්තර බාහිර දේවල් නිසා අපේ ලෝකේ ජීවිතය වාගේ තියෙන පවුල දරුවෝ නාස්ති කරගන්න එපා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා අර යා දිසං වපතේ බීජං තා දිසං හරතේ බල. වපුරලා තියෙන විදිහට තමයි හම්බෙන්නේ. දීලා තියෙන විදිහට තමයි ලැබෙන්නේ. ඔය කවදාවත් දෙමව්පියන්ගේ දේවල් පහු කරන්න එපා. හම්බුනහම දෙන්නම්, පඩි ගත්තාම දෙන්නම් කරන්න. මැරුණහම මං දැකලා තියෙනවා. අර මල් වඩන් වලට විතරක් ලස්ස 3ක් විතර වෙනවා. එතකොට ඔය ඩ්‍රෝන වලින් මල් දානවා. ඉන්නකොට මෙලෝ සංසාරේ දෙයක් නැහැ. ඔයත්තන්ට ඊට වඩා සැලකිලි තියෙනවා මැරුණොත් හොඳට මතක තියාගන්න. ඔය දැන් ගෙවල් වල ඉන්නකොට කිසි ගාණක් නැහැනේ. දරුවෝ සේරම ඉපිනවා පින්නතුනේ මැරුණාම. දැකලා නැද්ද මලමිනි කයි කියලා හිතන වෙලාවකට. කකුල් ලිඹිනවනේ ඇවිල්ලා. මම දැකලා තියෙනවා සමහර මල ගෙවල් වල ෆෑන් දෙකයි. මොකද දාඩිය දානවද? බල්බල් කැටියක් කොතලා ළඟට වෙලා පවුඩර් ගගා හිඹිඹා ඉන්නවා. ඔළුව පීරා. ඒ විශේෂයේ ජීවත් වෙලා ඉන්නකොට දෙන්න. මිනිස්සු වගේ කරන එක මිනිස්සුන්ගේ හොඳ කියන එක. මිනිස්සුන්ට ප්‍රශංසා කරන එක. මේ කියන්නේ යහපත් ජීවිතයකටම අවශ්‍ය දේවල් ටික. මේ හැම එකක්ම ජීවත් වෙලා ඉන්නකොට දෙන්න. දැන් මේ යහපත් පෞල් ජීවිතයක මෙහෙම ඉන්න නම් වැදගත්ම පුද්ගලයෝ දෙන්න කවුද? අම්මයි තාත්තයි. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔය මට බණවලට කියනෙකුත් නෑ මම මේක කියලා අහලා තමයි යන්නේ. එහෙම දරුවෝ ඉස්සරහ කුණුහරුප කියලා තියනවද නැහැ? බොහෝ දරුවෝන්ගෙන් අහනකොට කියනවා හැමතුරනේ වැඩිපුරම කුණුහරුප අහලා තියෙන තාත්තගෙන්ලු. ඇයි අම්මට බයිනවලු? අර එහෙම වෙන්න යන්න එපා. ගාරවෝච නිවාතෝච ගරු කරන එකයි නිහතමානීකමයි අපි ගාව තියෙන්න ඕනේ. සමහරු පින්නතුනි බෝධි පතරු ගහයි කියලා හිතනවා කටෙන් බෝකොලත් එක්ක. එච්චරටම පොදු කටයුතු ගත්තාම සමාජ සේවා කටයුතු ගත්තාම පන්සලක සමිතියක ඉහළ තනතුරක් ගත්තාම එන සුදු පාට මිනිහෙක් බලනකොට ඉදිලා පොත්ත ඉදුණාට ඇතුළ හරි අමුයි.
එමෝන තරම් එන. ඔය කලස් පෙන්වන්න ඕක කරන්න යන්න එපා. ඒ ගනුදෙනුව නිරන්තරයෙන්ම හද සාක්ෂි එක්ක තියාගන්න. මෙහෙම දේශනා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ දරුවෝන්ගේ මුල් ගුරුවරු අම්මයි තාත්තයි. ඒ අම්මයි තාත්තයි මේ විදිහට ඉන්න ඕනේ. අම්මගේ තාත්තගේ බෝධිසත්ව ගුණ තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. අර බිරිඳ දරුවෝ එක්ක බත් ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය නිකන් යාළුවොන්ට විනෝද සපයන්න යන්න එපා. තේරෙන විදිහටම කියනවා නම් ඔය එක එක මිනිස්සුත් එක්ක බොණ්ඩ යන්න එපා. ඒ කියන්නේ මම මේ වැරද්දක් කියනව නෙමෙයි හොඳ. මේ බිරිඳ එක්ක දරුවෝ එක්ක බත් ටික කාලා බුදිය ගන්න වෙලාවක් තියෙනවනේ. මේවා හැමදාම හම්බෙනවද? ඒ වෙලාවේ ප්‍රියතමයන් එක්ක ඉඳ දාගන්න. බාල විදිහට අනුන්ට පාවිච්චි වෙන්න එපා. අපි දන්නේ නැතුව බොහෝ දෙනෙක් අපි පාවිච්චි කරනවා. මම බොහොම කරුණාවෙන් කියන්නේ. තමන්ගේ ගෙදර ඇතුළට ඔය ලෝකෙම තියෙන කුණු ගොඩවල් විවේචනයට ගේන්න එපා. පුළුවන් නම් සති 3ක් විතර කරලා බලන්න. අපිට අපේ ගෙදර කෙනා වගේ කරන්න විවේචනය කරන්න. දැන් මේ තාත්තලා මෙච්චර මහන්සි වෙලා යනවා. පොඩි ප්‍රශ්නයක් අහන්න ධම්මලාගේ. කවද්ද අන්තිමේට තාත්තලා වගේ කරේ? එහෙම ගෙදර කීපුවාම හොඳ කියනවද? කවද්ද අන්තිමේට තමන්ගේ ස්වාමියාගේ ගුණයක් කිව්වේ? කවද්ද අන්තිමේට ස්වාමියාව අගය කරේ? ඔය මොකක් හරි තියෙන එකක් කියන්න. ඒ පුරුද්දම තාත්තලාට තියෙන්න ඕන. බිරිඳව අගය කරන්න. අපි ඔළුවල තියෙන ලෝකෙම ප්‍රශ්නේ අපි විසඳන්න ඩොට්ටු වෙන්නේ. ගෙදර 600ක් නෑ 5-6 දෙනා ඉන්නේ. ඒ 5-6 දෙනා එක සැනසීමෙන් ඉන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්නෙම අපි බොහොම ටික කාලයක පින්නතුණු ජීවත් වෙන්නේ. මේ ඇට මිදුළු ලේමස් නහර වලින් ගොඩ ගැහුණු මේ ශරීරය පින්නතුණු ආයුෂ ඉවර වෙලා කර්මයේ හේතුවෙන් විවිධ ක්‍රම වලින් අපි මැරෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැක්කද පහුගිය දවස්වල වතුරේ ගිලිලානේ 40ක් විතර මැරුණානේ. ඒ කිසි කෙනෙක් වතුරට බැස්සද? මැරෙන්න කියලා හිතාගෙන බැස්සද? මේ අපි නොහිතන වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක එච්චරම අස්තීරයි. මේක එච්චරම පැහැදිලි භාවයක් නැහැ. මේ කර්ජකයට මේ මාංශකයට මේ කුණු ශරීරයට ඕන ලෙඩක් හැදෙන්න පුළුවන්. උත්පත්තියයි මරණයයි අතර පින්නතුනේ මේක දෝලණය වෙන්නෙම ජරාවයි ව්‍යාධියයි එක. එනිසා අත්තාහියත්තනෝ නැති අපිට අපිවත් නැති වෙන්න පුළුවන්. මේ ඉන්න කාලේ තුලයි බොහොම සැනසීමෙන් ඉන්න ඕනේ. මේක අපිට කාත් එක්කවත් තරඟයක් තිබිලා බෑ. බලපුලුවන් කාරකම තියෙන වෙලාවේ හැකියාව තියෙන වෙලාවේ අපේ කටේ බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම සීමිත කාලයයි. ඒකෙන් හොඳට පිනක් දහමක් කරගන්න. අපේ ආර්ථිකමය වශයෙන් බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒකෙන් හොඳ පිනක් දහමක් කරගන්න. මේක හැමතැනටම පොදුයි. රටේ නායකයාගේ බලපුලුවන් කාරකම තියෙන්නේ බොහොම ටික කාලයයිනේ. ඒ කාලය තුල ඒකෙන් වැඩක් ගන්න ඕනේ. පුරුදු වෙන්න. තමන්ගේ බලපුලුවන් කාරකමින් අනේකව පෙලන්න නැතුව ඉන්න. තමන්ගේ බලපුලුවන් කාරකමෙන් අනේක පීඩාවටපත් කරන්න නැතුව ඉන්න. බලපුලුවන් කාරකමෙන් අනේකට පිහිට වෙන්න. බොහෝ තැන්වල බලපුලුවන් කාරකමෙන් පිහිට වෙනවද කෙනෙහිලිකම් කරනවද? මිනිස්සු බලපුලුවන් කාරකමෙන් කරන්නේ කෙනෙහිලිකම් විතරයි. අපිට බලපුලුවන් කාරකමක් තියෙනවා. දැන් ඔය යනකොට කාට හරි බත් පැකට් එකක් දෙන්න.
අන්න අපේ බලපුලුවන්කාරකම. ඒ වෙලාවේ කාට හරි පිහිට වෙන්න. අපිට බලපුලුවන්කාරකමක් තියෙනවා කාට හරි. හට්ටියකට මුට්ටියකට වතුර ටිකක් දාලා සතෙකුට දෙන්න. මේවා පොඩි වගේ වෙන්න පුළුවන්. මේවා හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ. මාධ්‍යයටත් බලපුලුවන්කාරකමක් තියෙනවා. මාධ්‍ය කරන්න ඕන බලපුලුවන්කාරකමෙන් මේවා වනසන එකද සනසන එකද? ඒක තමයි මාධ්‍යයේ බලපුලුවන්කාරකම. එකිනෙකාගේ තියෙන බලපුලුවන්කාරකමෙන් සෙතක්ම කරන්න බලන්න. එතකොට මේ මුළු රටම හැදෙනවා. හාමුදුරුවන්ටත් තියෙන බලපුලුවන්කාරකම. ඒ බලපුලුවන්කාරකමෙන් ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සු ශාන්තිය උදා වෙන්න ඕනේ. දැන් ඔය මේ මාසේ 30 වෙනිදා වෙසක් පෝයක් එනවනේ. මගේ පන්සලේ කොහොමත් 20-30,000ක් සිල් ගනි. තරුණ දරුවෝ බොහෝ දෙනෙක් දැම්මම පොරොන්දු වෙලා ඉවරයි. වෙනතුනේ 29 වෙනිදා විවෘත කරන්නේ ලොකු උත්සවයක් දානයක් දෙනවා. ලොකු පින්කමක්. උපාසක දාන දෙන්නේ මුස්ලිම් තරුණයෝ වගේ. කලින් දවසෙත් එහෙමයි. දෙතුන් දහකට එකපාර උයන්න පුළුවන් කුස්සියේ බඩමුට්ටු ගෙනල්ලා හයි කරේ මුස්ලිම් අපේ මාමා කෙනෙක් ව්‍යාපාරිකේ. මට කියනවා අපි උයලා ගේන එක හරි නෑනේ සල්ලි දෙන්නම් උයා ගන්නලු. ඒ මොකක්ද භික්ෂුවගේ බලපුලුවන්කාරකම? වෙනතුනි ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සු බණ අහනවා. අන්න හාමුදුරුවන්ගේ බලපුලුවන්කාරකම. දැන් මේ අම්මලා තාත්තලා මේ බස් දාලා දාවේ. අද ඔය මැයි පෙළපාලි තියෙනවනේ හැමතැනමනේ. කොච්චර උට්ටු වෙන්න ඕනද? ඒ ඇත්තන්ගේ බලපුලුවන්කාරකම. වෙනවාද හාමුදුරුවන්ගේ බලපුලුවන්කාරකම? මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් මම දේශනා කරන්නේ බලපුලුවන්කාරකම තියෙන වෙලාවේ කුසලස්ස උපසම්පදා කුසල් උත්පාදනය කරගන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සසර දුක් නිවා ගන්න තියෙන පාරමිතා පුරන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ විශිෂ්ට මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ටික ටික හරි මේක පුරව ගන්න එක්කහුව වෙන්න. ඔය ලබන ආත්මික මේ බල්ලෙක් බලලෙක් වෙලාවත් ඉපදුනොත් එහෙම. තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම. പ്രേත ලෝකේ ඉපදුනොත් එහෙම. අපි කල්ප ගානක් දුක් විඳින්න එපා. මේ හම්බෙලා තියෙන පින්නතුනේ ස්වර්ණමය අවස්ථාව. මේ අවස්ථාව මගේ හරගන්න එපා. වෘදු වෙන්න තමන්ගේ බිරිඳ දරුවෝ එක්ක ගෙදර මම ඔය නිතර හැමතැනම දේශනා කරන්න පින්නතුනේ පවුල පන්සල වගේ තියාගන්න කියලා. I think ඔය පවුල් ජීවිතෙන් තොර නම් ආය ලෝකයක් නැහැ. ආය හදන්න දෙයක්වත් නැහැ. ඒකෙන් එහා මොකක්ද හදන්න තියෙන්නේ? මෙහෙම කියනකොට සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. පවුලයි පන්සල වගේ තියෙන්න ඕනේ. මං කියන්නේ ඔය තියෙන නිශ්ශබ්දතාවය, ඔය තියෙන පිළිවෙල, ඔය තියෙන හැදියාව ඕක gedara තියාගන්න. එතකොට තමයි gedara සාමකාමී. එතකොට තමයි gedara අනේකට ප්‍රිය වෙන්නේ. gedara එක්කෙනෙකුට එක්කෙනෙක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. මේ නුවර ගන්න දෙයක් නැහැනේ. නුවර නැති මත්ද්‍රව්‍යයක් කියමු බලන්න. ඔහොම නිකන් බනහන ගම මතක් කරන්න හවල් එක නැහැ කියලා. මේ වගේ 100,000 ගුණයකින් එකතු වෙන්න ඕනේ. මේවා පින්නතුනේ ඛේද වාචක. අපේ දරුවෝ කනගාටුව කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙනගෙන උසස් පෙළත් කරලා අවසානයේ විභාග ලියන්න යන්නේ නැතුව ඔය මූකලන් අස්සේ ගිහිල්ලා යාළුවොත් එක්ක ප්‍රතිඵල එනකොට අම්මලා බොරුවට කියනවා සීතුණයි කියලා. බලනකොට විභාගෙ ලියලත් නැහැ.
ජීවිත කාලයක් නැහිලා ගහිලා හදන දරුවෝ ටික පරිස්සම් කරගන්න ඕනේ. ඒකට මේ තරුණ දුවලට පුතාලට ලොකු වගකීමක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. පින්නතුනේ හොරු වැඩි දැන්. මංකොල්ලකාරයෝ වැඩි. හේතුව මත්ද්‍රව්‍ය. එනිසා මේ අම්මලාට තාත්තලාට කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න කාලයක් නෙමෙයි. කාගේවත් අඩුපාඩු හොයන්න බලන්න කාලයක් නෙමෙයි. අපි ලෝකේ දේවල් ගැන කතා කර කර ඉන්නකොට අපේ දරුවෝ ටික නැති වෙලා තියෙන්න පුළුවන්. එනිසා මේ නුවර පින්නතුන්ට මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. මේ ප්‍රශ්න සේරම හරි සාමකාමීව ගෙදර විසඳ ගන්න. සැනසීමෙන් ඉන්න තියෙන කාලය තුල සැනසීමෙන් ඉන්න අවශ්‍ය කටයුතු දැම්ම සූදානම් කරගන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනාව කරන්න ඕන පින්නතුනේ. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කවදාවත් දුගතියේ උපදින්න එපා කියලා. ඒ වෙනුවෙන් පින්දහම් කරන්න ඕනේ. මම අයත් කියනවා කවදාවත් හූල්ලන්න නම් එපා අනුන්ගේ දේවල් වලට. ඔය දැකලා තියෙනවද මිනිස්සු පොල් ගහනවා? ඔයත් ගහලා ඇති. උයන්ඩ පිහින්ද නෙමෙයි අර ගහනවනේ ඇඹරියන් නේ මිරිකියන් කෙටවියන් කියලා. කවදාවත් ඔහොම කරන්න එපා. පින්නතුනේ අපහැදුණු සිතකින් කෙනෙකුට බනින්නවත් එපා. හේතුව භාසතිවා කරෝතිවා අපි කියපුවා කරපුවා තමයි සංසාරයේ අකුසල් විදියට අපේ පිටිපස්සෙන් එන්නේ. මිනිස්සුන්ට වරදිනවා, මිනිස්සුන්ට බැරි වෙනවා, මිනිස්සුන්ට අමතක වෙනවා, මගහැරෙනවා. අඩුපාඩුකම් තියෙනවා, මිනිස්සුන්ගේ උපදි සම්පත්තිය නැහැ. ඕන විදිහට මිනිස්සුන්ගේ ගැටලු තියෙන්න පුළුවන්. මේ රූප සම්පත්තිය ගැටලු කවදාවත් පද එහෙමනම් හදන්න එපා කාටවත්. මිනිස්සු දන්න දෙයක් නෑ, අනුන්ගේ දේවල් කියවන්න විතරයි දන්නේ. කවදාවත් ඔය ගතු කියන්න කේලම් කියන්න යන්න එපා. කවදාවත් පද හදන්න යන්න එපා. ඔය විවේචනය කරන්න, දොස් පරොස් කියන්න, රැලි වලට අහු වෙලා යන්න එපා. ඒවා කවුද ගෙවන්න ඕනේ? ඒවා අපි තනියම ගෙවන්න ඕනේ. ඒවට අපි තනියම මූණ දෙන්න ඕනේ. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට, ඒ කියන්නේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට කුතෝ පුත්තෝ කුතෝ ධන, කවර ධනයක්ද කවර පුතුද? ජීවිතේ දවසක් එනවනේ මේ තියෙන වතුර එක අරගෙන බොන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද? මට මගේ මේ අතින් මේ වතුර එක අරගෙන මගේ මේ කටින් බී ගන්න බැරි වෙන දවසක් එනවා. මේ ශරීරය එහෙම එකට හුරු වෙච්ච එක. අපිට අපිවත් නැති වෙනකොට කවර පුතුද කවර ධනේද? එතකොට කවුරුවත් නැහැ. කායික වේදනාව ඒ විදිහට විඳිනකොට මානසික වේදනාව අනිත් පැත්තෙන් ඇති වෙන්න පටන් ගන්නවා. එක ගෙදරකට පිරිත් කියන්න ගිහිල්ලා පින්නතුනේ, එක තාත්තා කෙනෙක් කියනවා බෙරිහන් දීලා කියනවා දොර වහපියවලු. ඇයි ඒ? ගින්දර සැරේනවලු. බෙරිහන් දීලා කියනවා ජනේලේ වහන්නලු. හේතුව ගින්දර සැරේනවලු. ලොකු කුඩා බාල මහලු ભેදයකින් තොරව සීල සම්පන්න වෙන්න බලන්න. මේක අපි තනියම යන්න තියෙන ගමනක් තියෙන්නේ. වෙනදුල් නොකා නොබා නොබී මැරෙන්න ඉන්න අපි මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මොකක් හරි මේකේ වෛරක්කාරකමක් පිරිමහන්න තියෙනවද? උත්පත්තියේ ඉඳන් දන්න ජන්මාන්තර හතුරු ඇති.
කියනෝ නේද උන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා. එහෙම කියලා වැලි උඩ දාලා සපත කරපුවා ඇති. ඕක නවත්තලා දාන්න. තරහ පිරිමහන්න කාලයක් නැහැ. මැරෙන්නකොට මැරෙන්න ඕන තරහව නැති කරපු මිනිස්සෙක් විදියට. මැරෙනකොට මැරෙන්න ඕන වෛරය නැති කරපු මිනිස්සෙක් විදියට. වෙනදුනේ මෙහෙම තිබ්බට දැන් පැයක් කිට්ටු වෙලා තියෙනවද? වෙලාව යනවා බොහොම ඉක්මනින්. මැරෙනකොට මැරෙන්න ඕන ඊර්ෂ්‍යාව නැති කරපු මිනිස්සෙක් විදියට. එතකොට තමයි මිනිස්සු වෙලා ඉපදුණු එකෙන් වැඩක් තියෙන්නේ. මැරෙනකොට මැරෙන්න ඕන අම්මට තාත්තට ණය නැති දරුවෙක් විදියට. කවුද ඒක පෙන්වුවේ? බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ තාත්තට සුද්ධෝදන රජුරු සෝවාන් ඵලයේ පිහිටව රහත් භාවයට පත් කරා. තව්තිසාවට වැඩම කරලා අම්මට විජම්බන දේශනා කරා. අපි අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වල läගගෙන කණ්ඩ හදනව නෙමෙයිද කරන්නේ? මොන ණය බේරිලිද? එයාත්ගේ අරමුණු බලාපොරොත්තු නිකන් හිතන්නකෝ දැන්. මම මේ දෙමව්පියන්ගෙන් අහන්නේ. මේ තරුණ දුවලා පුතාලා තරුණ මහත්තුරු ගොඩක් මෙතන ඉන්න හින්දා. අම්මටයි තාත්තටයි හිතුනොත් එහෙම මගේ කොල්ලා කුඩු ගහනවා කියලා. අම්මට තාත්තට හිතුනොත් එහෙම මගේ කොල්ලා අයිස් ගහනවා කියලා. මේ තියෙන පෙති කන්ද මෙව්වගෙන පෙති කියන්නේ අර මත් වෙන්න බොන්නේ. මේ සමහර දරුවෝන්ගේ ඇස් ගෙඩි පින්නතුනි බබර චක්‍ර වාගේ. මේ කරන්ට් එක වැදිලාද කියලා හොයාගන්න බෑ. එච්චරටම. වෛද්‍ය සායනවල වෛද්‍යවරු කියනවා හාමුදුරුවනේ පුළුවන් තරම් බණවලට කියන්න අපේ දරුවන්ට කාටවත් පාවිච්චි වෙන්න එපා කියලා. පුතේ ඔබ නවත්තලා දාන්න. නවත්තලාම දාන්න. වද්දවත් ගන්න එපා. හැම කෙනෙක්ම අපිව පාවිච්චි කරනවා. අපේ තරුණ මහත්තුරුන්ට ඒක තේරෙන්න ඕනේ. මොකක් හරි වුණාම අන්තිමේට කවුරුවත් නැහැනේ. ඒක විතරක් මතක තියාගන්න. මොකක් හරි දෙයක් වුණාට පස්සේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. දැන් සමහර විට රෑ ගෙදර එනකොට 11 12 වෙනවා වෙන්න පුළුවන්. අම්මලාට නිින්ද යන්නේ නැහැ පිච්චි පිච්චිනේ ඉන්නේ. ඒ වුණාට මොකක් හරි වුණාම ඉන්න අහිංසක මිනිස්සු දෙන්න විතරයි. එනිසා අපේ දරුවන්ට තියෙන්න ඕනේ හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. ගේ දොර හදන්න ඕන වාහනයක් කර්මයේ ගන්න ඕන නේ කසාද බඳින්න ඕන දරුවෝ හදන්න ඕන. හැමතැනම ඉතින් ගියපු ගමන් කරගෙන පුටුව හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් වෙහෙසිලා මහන්සි වෙලා හම්බ කරලා ජීවිතේ ජයග්‍රහණය කරන්න. අඩුම ධර්මයේ පුතේ බුදිය ගන්න කොට බැදුරුවත් හොද ගන්න බලන්න. අවුරුදු 26 අහලා බලනකොට සම්මා ජාතියට බුදියන කොට උරේ බෙඩ් සීට් එක හොදලා නැහැ. මේ හොඳ අභිමානවත් විදිහට අපේ දරුවෝ හැදෙන්න ඕනේ. හොඳ පෞරුෂයකින් හැපි දරු පරම්පරාවක් තියෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්න ඉන්නේ මේ තරුණ මහත්තුරු විතරයි. ඒ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරනවා කියන්නේ මේ මරපියව කොටපියව කියලා යන ඒවා නෙමෙයි. ඔය ගරහලා හම්දුරුන්ට බැනලා එලවලා ගිනි තියලා දාන ඒවා නෙමෙයි. අපි පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙච්ච ධර්මයේ ගැන පැහැදීමක් තිබ්බ මිනිස්සු කවදාවත් කම්පා වෙන්නේ නැහැ. මොකක් හරි එකක් වෙයිනේ කියලා හිතන් හිටු මිනිස්සුන් තමයි කම්පා වෙන්නේ. කම්පා වෙන්න නරකයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන සැකයක් තියාගන්න දෙයක් නැහැ. මං ගිය අවුරුද්දේ 35,000කට විතර බණ කියලා දෙනවා. බණ 485ක් කියලා දෙනවා. දැන් නම් එහෙම දින දෙන්නේ නැහැ. බාරගත්තු 6000ක් විතර දෙනවා. ඒවට පුළුවන් වෙලාවට සති දෙකකට කලින් කියනවා එන්නම් කියලා. එහෙම පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ. එහෙම ශාසනය රකින්න උප්පැන්නෙන් බෞද්ධයෝ කියලා මොන්නද?
එහෙම උනේත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට ආගම් ಜಾති ભેදයකින් තොරව මිනිස්සු එක්ක අහු වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කතෝලික දරුවෝ, කතෝලික අම්මලා තාත්තලා සියලු දෙනාම එකතු වෙනවා. වෙනතුනේ ධර්මයේ හැසිරෙන තාක්කල් ධර්මයේ සුරක්ෂිතයි. ඒ නිසා අහස සිඹින මාලිගා හදලා, අහස සිඹින පිළිම හදලා, කොන්ක්‍රීට් ගොඩ ගහලා බුද්ධ ශාසනය රැකගන්න පුළුවන්. විහාරංග ඉදි වෙන්න ඕනේ. ඒවා හැදූ පමණට වඩා මිනිස්සුන්ගේ ගුණ සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. අනේකගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න අඳුරන මිනිස්සෙක් වෙන්න ඕනේ. මම ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන්, දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. එකදු පාපයක්වත් නිම්මනත සිද්ධ නොවේවා, කුසලින් පිනෙන් පෝෂණය වේවා. මේ පින්නතුන්ට চিරාත් කල් මේ ලංකාදීපය තුල කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව ජීවිතේ අනාගත අභියෝග ජයගන්න සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණ දේශනා පින්කම සංවිධානය කරපු සත්පුරුෂෝ සියලු දෙනාටම පින් සිද්ධ වෙන්න ඕනේ. ආපු ගියපු උදව් උපකාර කරපු සියලු දෙනාටම පින් සිද්ධ වේවා. හදපු වඩපු අම්මට තාත්තට පින් දෙන්න. මගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. අම්මා තාත්තා මිය පරලොව ගිහින් ඉන්නවා නම් පින් දෙන්න. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් අම්මට තාත්තට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහන්න ආපු සියලු දෙනාට චිරජීවනයේ ආයුර ආරෝග්‍ය සම්පන්නිය උදා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයත්තුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. ඒ වගේම හිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉරහඳ පායනවා වාගේ සමෘද්ධිමත් වේවා. අකුසල් සිතුවිලි බැහැර වේවා. රට ජාති ආගම සම්බුද්ධ ශාසනය රැකපු රණවිරුවන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සංසාරේ කවදාවත් වැඳගෙන ප්‍රාර්ථනා කරන්න අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල උපදින්න ඕනේ. කවදාවත් සහ පිපාසාවක් නම් දැනෙන්න එපා. කවදාවත් අභග්යක් සිද්ධ වෙන්න එපා. සසරේ කරපු අකුසලයක් හේතුවෙන් අනේක විද බලපෑම් නැත්නම් භූරීම් භූත වේවා. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා බුදු වෙන්න අපේ බෝධිසත්වයන්ට උත්තමයන්ට මේ වෙසක් මාසය තුල හැකියාව ශක්තිය ලැබුණේ යම්සේද නොබෝ කාලෙකින් රහත් වෙලා නිවන් දකින්න මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. යහපතක් සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාම හැමෝම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.